ශාමලි ක්‍රාෆ්ට්ස් ඇන්ඩ් බිස්නස් channel එකට ආදරයෙන් පිළිගන්නවා. අද මම ඔයාලට ගෙදර ඉඳගෙන අඩු මුදලකින් පටන් ගන්න පුළුවන් විශේෂයෙන්ම කාන්තාවන්ට, ගෘහිණියන්ට සහ සිසුන්ට ගැලපෙන ලස්සන handmade business idea එකක් ගැන කියලා දෙනවා. ඒ තමයි hair bands සහ pipe cleaner flower නිෂ්පාදනය කර විකිණීම. ඉතින් වර්තමානයේ handmade products වලට හොඳ ඉල්ලුමක් තියෙනවා. customized gifts සහ handmade accessories වලට මිනිස්සු කැමති නිසා මේ ව්‍යාපාරයෙන් හොඳ ආදායමක් වාට ලබා ගන්න පුළුවන්. මුලින්ම අපි hair band ගැන කතා කරමු. ඉතින් hair band කියන්නේ පොඩි ළමයින්ගේ ඉඳන් තරුණියන් සහ වැඩිහිටි කාන්තාවන් දක්වා භාවිතා කරන ජනප්‍රිය fashion accessory එකක්. ඉතින් ඔයාට මේ සඳහා ඕන වෙන්නේ plain hair bands, satin ribbon, artificial flowers, pearls සහ beads වර්ග, hot glue gun මෙන්න මේ වගේ දේවල් තමයි ඔයාලට ඕන වෙන්නේ. ඉතින් මේ ද්‍රව්‍ය බොහෝමයක් wholesale shop වලින් වගේම online store වලිනුත් ඔයාලට අඩු මිලට ගන්න පුළුවන්. ඉතින් ඒ වගේම කියන්න ඕන වැදගත් දේ තමයි මේ සඳහා ඕන කරන සියලුම දේවල් ඔයාලට අපෙන් ලබා ගන්නත් අවස්ථාව තියෙනවා. ඉතින් ඔයාලට කරන්න තියෙන අපේ WhatsApp නම්බර් එකට message එකක් දාලා ඔයාලට ඕන දේවල් ඕඩර් කරගන්න විතරයි. ඉතින් අපේ WhatsApp නම්බර් එක 076 75 46 102. මේ දේවල් අපි ඔයාලගේ ගෙදරටම එවනවා. ඒක නිසා ඔයාලට මේ දේවල් ගෙදර ඉඳලම පටන් ගන්න පුළුවන්. ඉතින් අද වෙන විට hair band design ගොඩක් තියෙනවා. ඔයාලට විවිධාකාරයේ hair bands හදන්න පුළුවන්. flower hair bands, pearl hair bands, princess style hair bands මෙන්න මේ වගේ school hair accessories මෙන්න මේ වගේ ගොඩක් දේවල් ඔයාලට මේ hair bands නිෂ්පාදනය කරද්දී නිපදවන්න පුළුවන්. ඉතින් ඩිසයින් එක ලස්සන වුණොත් කස්ටමර් කෙනෙක් නැවතත් ඔයාට ඕඩර්ස් දානවා. මේක නිසා ඔයාගේ වැඩේ පුළුවන් උපරිමයෙන් ලස්සනටම කරන්න බලන්න. ඉතින් ඊළඟට අපි කතා කරමු මෙන්න මේ pipe cleaner flower business එක ගැන. pipe cleaner කියන්නේ වර්ණවත් නැවෙන සුළු කම්බි වර්ගයක්. මේවා භාවිතා කරලා ලස්සන මල් හදන්න පුළුවන්. ඉතින් ඔයාලට මේ සඳහා අවශ්‍ය කරන සියලුම දේවල් අපෙන් ඔයාලට ගෙදරටම ගෙන්න ගන්න අවස්ථාව තියෙනවා. ඉතින් මේ pipe cleaner වලින් හදන්න පුළුවන් මල් වර්ග විදිහට rose, tulip, sunflower, daisy, flower bouquets මෙන්න මේ වගේ දේවල් ඔයාලට හදන්න පුළුවන්. ඉතින් මේ මල් ස්වභාවික මල් වගේ වියලෙන්නේ නැති නිසා gift සඳහා ගොඩක්ම ජනප්‍රිය වෙලා තියෙනවා අද වෙන විට. ඉතින් ඔයාලට පුළුවන් ඒක නිසා මෙන්න මේ වගේ pipe cleaner flowers හදන business එකක් ගෙදරදීම පටන් ගන්න. ඉතින් මේ සඳහා අවශ්‍ය දේවල් වෙන්නේ pipe cleaners, floral tape, glue gun, artificial leaves, wrapping paper, ribbon මෙන්න මේ වගේ දේවල් තමයි අවශ්‍ය වෙන්නේ. මේ දේවල් සඳහා ලොකු මුදලක් යන්නේත් නැහැ. ඉතින් ඔයාලට පුංචි මුදලකින් මේ බිස්නස් දෙකම උනත් පටන් ගන්න අවස්ථාව තියෙනවා. මේ pipe cleaner flowers විශේෂ අවස්ථාවන් සඳහා භාවිතා කරනවා. ඉතින් birthday gifts, anniversary gifts, valentine gifts, mother's day gifts මෙන්න මේ සඳහා bouquets හදලා විකුණන අවස්ථාව ඔයා දැකලා ඇති. ඉතින් මේ දේවල් පටන් ගත්තා වගේ නෙමෙයි. මේවට මිලක් හදාගන්නේ කොහොමද? මේ ප්‍රශ්නයත් ඔයාලට ඇතිනේ. ඉතින් ව්‍යාපාරයක් කරද්දී ලාභය ගණනය කරන එක වැදගත්. උදාහරණයක් විදිහට අපි ගත්තොත් hair band එකක් හදන්න ඔයාට රුපියල් 100ක් වැය වුණොත් රුපියල් 200කට ඔයා විකුණුවොත් ඔයාට ලාභය රුපියල් 100ක් ලැබෙනවා. ඉතින් pipe cleaner flower bouquet එකක් හදන්න රුපියල් 500ක් වැය වුණොත් ඔයාට ඒක රුපියල් 1000ක් 1500ක් අතර විකුණන්න හැකියාව තියෙනවා. ඉතින් එතකොට ඔයාට මෙතන ලාභය රුපියල් 500ක් 1000ක් අතර ලාභයක් ඔයාට ලබා ගන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයාට ඊළඟ තියෙන ප්‍රශ්නේ තමයි මේ දේවල් අපි අලෙවි කරගන්නේ කොහොමද කියලා. ඉතින් මාකටිං කරන විදිය ගැනත් මම ඔයාලට කියන්නම්. ඉතින් අද කාලේ ප්‍රොඩක්ට් එකක් හදනවට වඩා ඒක හරියට ප්‍රචාරණය කරන එක තමයි ගොඩක් වැදගත් වෙන්නේ. ඉතින් මෙතනදී ඔයාලට Facebook එක උපයෝගී කරගන්න පුළුවන්. ඉතින් products එකේ photos upload කරන්න, Facebook group වල share කරන්න, customer reviews දාන්න මෙන්න මේ දේවල් ඔයාලට කරන්න පුළුවන්. ඒ වගේම තව WhatsApp හරහා ඔයාලට මේ දේවල් market කරගන්නත් පුළුවන්. status දාන්න, catalog එකක් හදන්න, friends සහ family හරහා promote කරන්න මෙන්න මේ දේවල් කරන්න පුළුවන්. තව ඔයාලට TikTok එක උපයෝගී කරගන්නත් පුළුවන්. product එක making videos දාන්න, ඒ වගේම packing videos දාන්න, customer orders පෙන්වන්න මෙන්න මේ වගේ දේවල් TikTok එක හරහා ඔයාට කරගන්න පුළුවන්. ඒ වගේම තමයි Instagram එකත් ඔයාට උපයෝගී කරගන්න පුළුවන්. ඉතින් reels upload කරන්න, trendy music භාවිතා කරන්න, hashtag භාවිතා කරන්න මෙන්න මේ වගේ දේවල් වලින් ඔයාට මේ දේවල් අලෙවි කරගන්න උපයෝගී කරගන්න පුළුවන්. ඒ වගේම තමයි මෙතන ඔයාට packing එකත් ගොඩක් වැදගත් දෙයක්. ඉතින් ලස්සන පැකින් එකක් කස්ටමර් කෙනාගේ අවධානය ගන්නවා. උදාහරණයක් විදිහට ගත්තොත් transparent gift bags, card box, ribbon decoration,
thank you card. මෙදින රුපියල් 20ක් 50ක් වැඩිපුර වියදම් වුණා ප්‍රොඩක්ට් එකේ වටිනාකම එකෙන් වැඩි වෙනවා. ඉතින් තවත් දෙයක් තමයි මේ ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි කස්ටමර් බේස් එක හදාගන්නේ කොහොමද කියලා. ඉතින් පළවෙනි කස්ටමර් අපිට ලැබෙන්නේ අපේ නෑදෑයින්ගේ. ඒ වගේම යාළුවන්ගේ, පාසල් දරුවන්ගේ, මව්පියන්ගේ. ඔවුන්ට හොඳ සේවයක් ඔයා දුන්නොත් අට අලුත් කස්ටමර්ස්ලා අනිවාර්යයෙන්ම ලැබෙනවා. ඉතින් අනිත් කාරණාව තමයි ඔයගේ බිස්නස් එක වර්ධනය කරගන්න නම් ඔයා අනිවාර්යයෙන්ම කස්ටමර් ඕඩර්ස් බාර ගන්න ඕනේ. කස්ටමර්ගේ නම එක් කරලා ඔයාට gift හදන්න පුළුවන්. සීසනල් කලෙක්ෂන් හදන්න පුළුවන්. ඒ වගේම බන්ඩල් ඔෆර්ස් දෙන්න පුළුවන්. තව ඔයාට වීඩියෝ කන්ටෙන්ට් නිතර අප්ලෝඩ් කරන්න ඕනේ. ඒ වගේම තමයි කස්ටමර් ෆීඩ්බැක් එක පබ්ලිෂ් කරන්න පුළුවන්. ඉතින් මෙන්න මේ වගේ දේවල් වලින් ඔයාගේ බිස්නස් එක වර්ධනය කරගන්න ඔයාට පුළුවන්. ඉතින් මේ hair band සහ pipe cleaner flower business එක කියන්නේ අඩු මුදලකින් පටන් ගන්න පුළුවන් නිර්මාණශීලීත්වයේ භාවිතා කරලා හොඳ ආදායමක් උපයන්න පුළුවන් ව්‍යාපාරයක්. මුලින්ම කුඩා ප්‍රමාණයෙන් පටන් අරගෙන හොඳ නිෂ්පාදන සහ හොඳ කස්ටමර් සර්විස් එකක් ලබා දුන්නොත් මේක සාර්ථක බිස්නස් එකක් බවට පත් කරගන්න ඔයාට පුළුවන්. ඉතින් ඔයාට මේ සඳහා ඕන කරන සියලුම දේවල් අපෙන් ඔයාලා ගෙදරටම ගෙන ගන්න පුළුවන්. අපේ WhatsApp නම්බර් එකට මැසේජ් එකක් දාලා ඔයාට පුළුවන් වැඩි විස්තර දැනගන්න. ඉතින් මේ වීඩියෝ එක ප්‍රයෝජනවත් වුණා නම් ලයික් කරන්න, ෂෙයා කරන්න සහ ශාමිලි ක්‍රාෆ්ට් ඇන්ඩ් බිස්නස් channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් තවත් අලුත් වීඩියෝ එකකින් ආයෙමත් හමු වෙමු.